සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ සුදු කැකුළු හාල් වලින් රසට පොල් පිට්ටු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම භාජනයකට හාල් පිටි ටික දාලා සිහින්ව ගාගත් පොල් ටික එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු සල්පයක් එකතු කරගන්නවා. දැන් මම පොල් සහ පිටි ටික හොඳින් මිශ්‍ර කරගෙන වතුර සල්පයක් එකතු කරලා මේ පෙන්වන ආකාරයට පිට්ටුවේ කැට ටික හදා ගන්නවා. මම මේ පොල් පිට්ටුව හදාගන්නේ පිට්ටු බම්බුව පාවිච්චි කරලා. ඔයාලා පිට්ටු බම්බුව මුලින්ම පාවිච්චි කරනකොට තෙල් පොඩ්ඩක් ඇතුලේ හොඳින් ආලේප කරගෙන පිට්ටු ටික දාගන්න. ඒ වගේම පිට්ටු ටික දානකොට ගොඩක් තද වෙන්න දාන්නත් එපා. ඒ විදියට පිට්ටු ටික දාලා මේ පෙන්වන ආකාරයට වහලා හොඳින් නටන උණු වතුරේ මම විනාඩි 10ක් පමණ මේ පිට්ටුව හොඳින් තම්බා ගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට මම විනාඩි 10ක් තම්බාගත් පොල් පිට්ටුව. ඔයාලට මේ පිට්ටුව පරිප්පු කිරි හොදි ඕනම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. ඔයාලත් මේ විදියට හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.